හායි හැමෝටම මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. අද අපි මේ රෑ පිටත් වෙන්නේ ෆුජි කන්ද බලන්න යන්න. අපි ඉන්න තැන ඉඳලා ෆුජි කන්දට කිලෝමීටර් 200 ගාණක් තියෙනවා. උදේ යන ගමන අපිව ගොඩක් ට්‍රැෆික් එකට අහු වෙන නිසා අපි 4 දෙනාම හිතුවා මේ ගමන රෑ පිටත් වෙන්න. ඔය ඈතින් පෙන්නේ අපි බලන්න යන ෆුජි කන්ද. ෆුජි කන්ද ගැන ජපන් ජාතිකයෝ විශේෂ හැඟීමකින් බලනවා. ඒක හැමෝම දන්නවනේ. ඒ වගේම ජපානයේ සිම්බල් එකක් තමයි ෆුජි කියන්නේ. ඒ වගේම තමා ඔෂෝගත්සු. ඒ කියන්නේ අලුත් අවුරුදු උදාවට ෆුජි කන්දට ඉර එළිය වැටෙන එක බලන එක හරිම ලකී දෙයක් විදියට තමයි ජපන් ජාතිකයෝ විශ්වාස කරන්නේ. ලස්සනයි නේද? අපි මේ ගමනේ යනකොට අපිට තවත් යාළුවෝ මගින් මුණ ගැහෙනවා. ඒ වගේම තමයි අපි කැම්පින් කරන්න හිතාගෙන තමයි මේ ෆුජි කන්ද ළඟට යන්නේ. අපි දැන් ඉන්න උෂ්ණත්වයට වඩා ගොඩාක් අඩු උෂ්ණත්වයක් තමයි තියෙන්නේ ෆුජි කන්ද ළඟ. ඒ කියන්නේ තාමත් ඒ හරිය සීතලයි. දැන් රස්නේ වුණාට ඒ හරිය තාම සීතලේ තමයි තියෙන්නේ. මම කොහේ ගියත් මට මේ වගේ යාළුවෙක් කොහේ හරි හම්බෙනවා. හරිම ආසයි බලන්න. මං ගෙදර ඉන්නකොටත් මම දෙන්නෙක් කියලා ඔය දාලා ආයි මට ඒගොල්ලන්වත් මතක් වුණා. ඒ වගේම මං කොහේ ගියත් මට මේ කට්ටියව හම්බෙනවා. මං ඉතින් හරි ආසයි. අපි කැම්පින් එක ගහන දැනට එහා පැත්තේ තමයි මේ ගහ තියෙන්නේ. මේ ගහේ සමහර තියෙන මල් අඩුවෙන් තියෙනවා. තියෙන බේල් එකට. අපි ඉන්න තැන බාර්බිකියු දාන්න එතකොට පාර්කින් වලට ඒ දේවල් කරන්න එපා කියලා තියෙනවා. ෆොටෝ ගන්න සහ ඒ අවට ගැවසෙන්න විතරයි අපිට පුළුවන්. එතන ඉන්න ඒ වගේ දේවල් කරන්න බෑ. ගස් වලට හානි වෙන දේවල්, මල් වලට හානි වෙන දේවල් කරන්න බෑ. ජපානයේ මල් වලට අතවත් තියන්නේ නැහනේ. ඒ තරම් ලස්සනට ඒගොල්ලෝ ආදරේ මේ දේවල් බලා ගන්නවා. ඒ වගේම තමයි අපි ඉන්න තැනින් විනාඩි 20කට විතර දුර තියෙනවා ෆුජි කන්ද ළඟම පාකින් ඒරියා එකක්. ඒක හරි ලස්සනයි. අපි යාළුවොත් එක්කම එතැනට යනවා මල් ටික බලන්න.
はい、手出せ。手出せ。はい、出せ。はい。ෆුජි කියලා කියන්නේ නිකම්ම නිකන් කන්දක් නෙමෙයි. ෆුජි කන්දට ජපන් ජාතිකයෝ ගොඩක් ඒගොල්ලෝ ගොඩාක් ගෞරව කරනවා. ඒ වගේම ඒගොල්ලෝ වටිනවා මේ ෆුජි කියලා කියන්නේ ගිනි කන්දක් නේ. ඒක ගොඩාක් නිශ්ශබ්දව තියලා ඇත්තටම පිටින් ගොඩක් ලස්සනට. නිහඬව මේ ගමන යනවා ෆුජි කන්ද. ඒ වගේම අපිත් අපේ ජීවිතේ නිහඬව ඉස්සරහට යමු ගොඩක් ශක්තිමත්ව. ඒක තමයි අපිට කරන්න තියෙන හොඳම දේ කියලා මට හිතෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මෙන්න පුංචි දෙයක් හරි හිතලා ගන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ vlog එකේදී හම්බෙමු. සතුටින් ඉන්න. bye.